ඊළඟට කුමරියගේ සාදයට ඇරුම් ලබන තුන්වන වාසනාවන්ත වැසිය වන්නේ අනිවාර්යෙන් මේ මං වෙන්න ඕන. මට ඒක හිතෙනවා. මහත් මලික් එළවලු වෙලෙන්දා. හා ස්තුතියි. ඊළඟට ලේලාබි එළුවන් මලා ගන්නා. අයියෝ මට නැද්ද? සමා වෙන්න. මොකද මෙතන සිද්ධ වෙන්නේ? කුමරේගේ උපන්දින යනවා. ඒකට මහයමති සාදයක් සූදානම් කරලා ඇරයුම්පත් බෙදනවා. ඕ ස්තුතියි. ඔයා දැන් මෙහෙම කරන්න. චෙක්මේට්. අයියෝ මට ඇරියුම් පතක් නැද්ද? සාදයට ඇරුම් ලබන අවසන් වැසිය වන්නේ මම එලනින් එලනින් ඇල්සැන්ඩි. කවුද එල්සැන්ඩි? මේ ඇරයුම ලැබුණු රටවැසියන්ට අපේ කුමරියගේ සාදයට ගෞරවෙන් ආරාධනා කරනවා. අනිත් හැමෝම විසිර යන්න. අයියෝ ඇයි මට නැත්ති? මේ ඇහුණද? පොඩ්ඩක් ඉන්න. මගේ ආරාධනා පත්‍රය දෙන්න අමතකුණා වගේ නේද? කෝ බලමු. ඇලඩින්! හේයි ජමීලා. ඇල්ලඩින්. එහෙම නමක් මේක නෑනේ. එහෙනම් ලෙඩින් ඒ නමින් බලන්න. ලාඩින් ඇලඩින් ඒ මොන නම වුණත් ඒක මේ ලැයිස්තුවේ නෑ. ඔයා හිතනවද ඔයා වගේ නිකම්ම නිකන් නිකමෙකුට සුල්තාන්ගේ දූ කුමරියගේ සාදයට ආරාධනා කරයි කියලා? ඔයා මාලිගාව ළඟ ගැවසෙනවා මගේ ඇස් දෙකට දැක්කොත් ඔයාව කනින් අල්ලලා මං එළියට දානවා. එහෙමද? එහෙනම් එයාට මගේ සාදයට ආරාධනා කරන්නෙත් නෑ කියලා කියන්න. ඔව් එහෙම කියන්න. කොහොම කොණ්ඩ මොස්තරයක්ද ඕනේ කුමරියනි? ඔයා කැමති එකක්? අද උපන්දිනේනේ. ඔබතුමීට සතුටු නැද්ද? හැම අවුරුද්දෙම එකම විදිහනේ. තියෙන එකම කෑම, එන එකම මිනිස්සු. මහා දැවිල හරිම උජාරුවෙන් කියවා යාගේ ගෝව වගාව ගැන. හැමෝම තෑගි විදිහට මොනවා හරි පිළිගන්වයි. වෙනසකට තියෙන එකම දේ මං අවුරුද්දකින් තව වයසට යන එක. ආව්! මම කුමරියගේ සාදයට යන්න ගොඩක් ආසාවෙන් හිටියේ. ඒ ගායකයෝ මිහිරි ගීත කියනවා කියලා මං අහලා තියෙනවා. එතකොට කෑම බැදපු කුකුල් මස්, බැටළු මස්, තව ඇති වෙන්න රස කැවිලි. එතකොට බීම ಜಾති. එහෙනම් අපි යමු. භූතයට කියලා අලුත් ඇඳුම් ටිකක් අරගමු. ඊට පස්සේ හොරෙම යමු. භූතයා ඔයා ඉන්නවද? මේ මම ජමීලා. ඔන්න මං ආවා. මොකද්ද වෙන්න ඕනේ? ඔබේ කැමැත්ත මං ඉටු කරලා දෙන්න. මේ ඇලඩින් මාලිගාවේ දින සාදට යන්න කැමැත්තෙන් ඉන්නේ. අපිට අලුත් ඇඳුම් ටිකක් දෙන්න පුළුවන්ද? අපොයි පුළුවන්. ඕක සුළු දෙයක් නේ. කරීමා ආව් ජිබඩීෂ්. මේවා හරියන්නේ නෑ භූතයෝ. පොඩි විහිළුවක් කළේ. විහිළුවක් තේරෙන්නේ නැද්ද ඔයගලන්ට? හරි ඉන්නකෝ. බිල්ලා බලා බලුජ්. ෂෝක් ඇඳුමක් නේ ඇලඩින්. සමාවෙන්න. පොඩි වෙනසක් කරලා බලමු. නියමයි. අන්තිමට යන කෙනා පරාදයි. ස්තුතියි භූතයා. ඔයාලට පුළුවන් ඕන අපිත් එක්ක එන්න. බෑ. සාද කියනවා හරි කම්මැලි. මේක ගන්න.
ඔය මන්තරේ වැඩ කරන්නේ ඉර බහිනකම් විතරයි. ඔයාලා අඳුර වැටිගෙන එනකොට මාලිගාවෙන් පිටත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔය ඇඳුම් ඔක්කොම අතුරු දාන් වෙනවා. තේරුණාද? තේරුණා. මං යන්නම්. මහත්මලෙක් ඔබගේ තෑග්ග පිරිනමන්න. කුමරියනි මේ ඔබගේ විශිෂ්ට දවසේදී ඔබට පිරිනමනවා මේ ගෝවා. ස්තුතියි මහත. ඊළඟ අපිට ඇතුල් වෙන්න ඉඩ දෙන්න. කුමරිය අපිව බලාපොරොත්තුවෙන් ඉන්නේ. බැහැ. මම තමයි බිරාම් කුමරු කියන්නේ. එතකොට මේ ඉන්නේ ඇල්ඩමා කුමරිය. ආරාධනා නැතුව ඇතුල් වෙන්න බෑ. බෑ යන්න ඉතින්. ඉන්න මං උදව් කරන්න. බොහොම ස්තුතියි. මේ තියෙන අපේ ආරාධනා පත්‍රය. ඔයාලට ඇතුල් වෙන්න පුළුවන්. මේක නම් ඇත්තටම හරි පුදුමයි. අන්න ගෑම එන්න යන්න. මේ තියෙන්නේ අපූරු සාදයක්. මීට වඩා මම දැකලා තියෙනවා. ඔයා විශ්වාස කරන්නෙත් නැති වෙයි මගේ උපන්දිනාලි 50ක් හිටියා. තව කොබෙයියෝ 50 දෙනෙකුත් මම පියා බැව්වා. අමුත්තන්ට රත්තරනුත් දුන්නා. ඇත්තට මට නම් මතක නෑ බැග්ඩෑඩ් වල ඒ වගේ සාදයක් මෙච්චර කාලයකට තිබුණා. කවුද ඒ පිරිමි ළමයා? මන් දන්නේ කොහොමද? සමහරට කුමාරයෙක් වෙන්න ඇති. එයාලට අලි 50ක් ඉන්නවලු. ඇත්තටම මම පොඩි හදිසි ගමනක් ගියා. මම තමයි රාහුල් කුමාරයා. එතකොට මගේ තාත්තට ගොවි පොළවල් 1000ක් තියෙනවා. අපි ළඟ සත්තු ගොඩකුත් ඉන්නවා. ඒ තාසාවට තමයි අලි ඇති කරන්නේ. අලි ඇති කරනවා? ඔව් ඇති කරනවා. කොච්චර ලස්සනයිද? ඒක සුල්තාන්ගේ රාජ්‍යවාදී වුන්දේ වගේමයි. කවුද දන්නේ ඊළඟට සින්දු කියන්නේ? මන් දන්නේ. අයියෝ ඇලඩින් ඇලඩින් අපි දැන් යන්න ඕනේ. මේ ඇඳුම් වල කාලේ ඉවර වෙන්නයි යන්නේ. ඔන්න සතුත් කෑ ගහනවා. අයියෝ මගේ ඇඳුම් වලට මොකද උනේ? ඉක්මන් කරලා දුවමු එන්න. සමාවෙන්න පොඩ හිට දෙන්න. හදිසියා. සමාවෙන්න. ජමීලා. මොකද මේ කලබලේ? විහිළු ජවනිකාවක් රඟපානවද? මේ පැත්තෙන් යන්න. මේ ඉන්නේ අර වදකාර කොල්ල නේද? සෙබළුනේ. භූතයා ඔයාට අපි වැහෙනවද? හරි දුවලා ගිහලා හැංගෙන්න මං සෙබළුන්ව රවට්ටන්න. ඒගොල්ලෝ මෙහෙ නෑ. ඒගොල්ලෝ දිව අර පැත්තට. ඒක වෙන්න බෑ. මං දැක්කේ මේසයටට රිංගනවා. හරියට හරි. ඊට පස්සේ ඒගොල්ලෝ දිව අර පැත්තට. ඔයා කවුද? අර බලන්න. කුමරියනි. සෙබළුනේ අර මිනිහව අත්අඩංගුවට ගන්නවා.
මං කිව්වනේ සාද කම්මැලි කියලා. ඔයා විහිළු කරනවද? ඊකනම් ඇත්තටම ගොඩක් විනෝදයි. මං ඊළඟ පාරත් එනවා. ඔව් මාත් එනවා. ඒ පාටිය ගොඩක් විනෝදයි. හරි දැන් අපි යමු. ඇලඩීන් හලෝ හරි එහෙනම් මෙන්න තවත් එකක්. ඇයි කුකුලා පාර හරහා පැන්නේ? එයාට අනිත් පැත්තට යන්න ඕනේ හින්දා. ඇයි බලාගෙන ඉන්නේ? අප්පුඩියක් ගහනකො මම හොඳ විහිළුවක් නේ කලේ. බූතයා හලෝ ඔයා ඉන්නව නේද? මම මේ දැන් එනවා ජමීලා. ගෙදර කවුරු හරි ඉන්නවද? අයියෝ hina වෙන්නේ මොකද සිද්ධ උනේ? මම හොඳ විහිළුකාරයෙක්. මේක අහගන්නකෝ. කුකුලා මොකටද ඉන්න ඒක නම් ෂෝක් විහිළුවක්. ඇයි කුකුලා පාර හරහා පැන්නද? පාරෙන් එහා පැත්තට යන්න. ඒක පරණ විහිළුවක් නේ බූතයා. නෑ එහෙම නෑ. මේ පොත මුද්‍රණය කරලා තියෙන්නේ වසර 437 දී. ඕ වසර 437 දී? ඒක කොච්චරනම් පරණද? කො ඇලටින්? මං හිතන්නේ රසික් ළඟ මොකක් හරි වැඩක් වගේ. ඉන්න මං ගාව තව හොඳ විහිළුවක් තියෙනවා. ලොකු වාසනාවකට ඔයා හිමිකම් කියනවා. ඔයා තරන් ධනවතෙක් මේ වෙන කොහෙවත් නැති වෙයි. ඔයාටයි ඔයාගේ පවුලේ අයටයි හොඳ අනාගතයක් උදා වෙනවා. සපත්තු ටික දාලා බලන්නද? මේ මොකක්ද? ඔටුවෙක් වගේ. ඔයාට උරුම රත්තරන් ටික ලබා ගත්තට පස්සේ ඔයා යනවා ඉන්දියාවට. ඔටුවෙක්ගේ පිටේ නෑ. අපි වගේ පෝසත් අය ඔටුවෝගේ පිටේ යන්නේ නෑ. ඔයාගේ කතාව හරි. මේ පලිගුව පොඩ්ඩක් පැහැදිලි නෑ. ඔයාගේ නෝනයි ඔටුව පිටේ යන්නේ. එතකොට ඔයා යන්නේ අලියගේ පිටේ. මං අලින්ට කැමති නෑ. මේ අලියගේ පිටේ යන්නේ ඔයාගේ පුතා. එතකොට ඔයා යන්නේ බොහොම ගරු සරු ඇතිව සේවකයෝ 17ක් අර තියාගත්ත දෝලාවක. ඒ අදහස නම් හොඳයි තමයි. එහෙනම් නැවත එන්න. ස්තුතියි. කරන කියන හැම දෙයක්ම ඔබේ සාර්ථක වේවා. ඇති යන්තම්. හැම සතියෙම මං එයාට හොඳ ආරංචි දෙනවා. ඒත් එයාට කොච්චර කිව්වත් මදි. දැන් මේක දාලා බලන්නද? නෑ එපා. ඒ ගැන හිතන්නවත් එපා. ඇයි? ඕකට ගුරුකමක් කරලා තියෙන්නේ. ඒක හොඳ දෙයක් නෙමෙයිද? නරකමත් නෑ. හැබැයි මේකයි ඕක දැම්මහම වෙන්නේ. නෝනා එන්න. මං ආවේ ශාස්ත්‍රයක් අහගන්න කියලා. එන්න. ඇවිත් වාඩි වෙන්න. හරි. අපි දැන් එහෙනම් පලිඟු බෝලේ අරන් බලමු. මේකට නම් ඔයාට hina යයි. එහෙම උනේ නැත්නම් මගේ නම භූතයා නෙවෙයි. අලි ටික කන්දෙන් පහළට එදි රජතුමා කෑ ගහලා කිව්වේ මොකද්ද? ඔන්න අලි කන්දෙන් පහළට එනෝ! ඒක නෝති නෑ නැද්ද? ඇත්තටම පොඩ්ඩක් ඔතන ගියේ නැද්ද? ටිකක් විතර hina යනවා. ඇල්ඩින්! ඔයා වැඩ වගේ මම චෝක් වාගයක් කරන් ආවා. අපි මේ චිත්‍ර අඳිමුද? අර වටේට? බෑ. මට ඕන මේ බූට් දෙක දාලා බලන්න. ඒක නරකම නෑ. මේක ඔයාගේ ආසාවක් නේද ලඩින්? මම බොහොම හොඳට අධ්‍යයනය කරලා තිනවා සපත්තු මැජික් ගැන. ෆරාද් අවසම් අසා. ස්තුතියි බූතයා. ස්තුතියි. ඔව්වනම් මොනවද? බලන්න මේව මටම හදපුවා වගේ. ඇලඩින්. ඔයා මොනවද කළේ? අ මට සමා වෙන්න. මොකද උනේ?
මන් දන්නේ මට ගොඩක් සතුටුයි. මාව ඉබේටම නැටෙනවා. ඒකට යාව නවත්තන්න. ඒක සාමාන්‍ය බූට් එකක් නෙමෙයි. ඒවට ගුරුකමක් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක හොඳ එකක් නෙවෙයිද? නෑ. ඒකට ගුරුකම කළේ සුල්තාන්ගේ සාදයකට ආරාධනාවක් ලැබිච්ච නැති මායාකාරයෙක්. ඒක දාගත්ත කෙනා නටන එක නවත්තන්නේ නෑ. එහෙම නටනට එයා ලෝකෙ කෙලවරට යනවා. ඊට පස්සේ ඉතින් එයාව දකින්න එක බොරු තමයි. බලන්න මගේ බූට් එක කොච්චර ලස්සනද? ඕ හරිම සුවඳයි. මටත් එකක් ඕනේ. මම පස්සේ ගන්න. ඇලඩින් කොහෙද ඔයා? ඇලඩින් එව්වට ගුරුකමක් කරලාලු. ඇයි මට මෙයා කලින් කිව්වේ නැත්තේ? ඕ සමවෙන්න. ඔයා ඇලඩින්ව දැක්කද? අර අමුතු ළමයා ප්‍රශ්න දාගන්නේ. අර නිකන් මෙහෙම නටනට ඉන්නේ. අයියෝ ඇලඩින්! මේක නම් නියමයි. හරිම විනෝදයි. දැන් නම් මට ගොඩක් තිබහයි. ඔයාලට මට වතුර ටිකක් දෙන්න පුළුවන්ද? ඔව් ස්තුතියි. අයියෝ. ඔයා දැක්කද ලස්සන පිරිමි ළමයෙක් බූත් දෙකක් එහෙම දාගත්ත? මං දැක්කේ නෑ. මේ මං ඔයාලට ලස්සන සේදරෙදි ටිකක් පෙන්වන්නද? චීනෙන් ගෙනාපු ඉස්තරම් මේවා තියෙන්නේ. මට මගේ කොට්ටවලට උර ටිකක් මහ ගන්න ඕන. තියනවද නිල් පාට රෙදි? හරි මම පස්සේ වෙලා ගෙන්න. එහෙනම් එන්න. මම නඩන්න කොට කැමති. ඒ දැම්මට මේක ඇති වෙලා. කීරදී ඇහෙන්නේ නැද්ද? නවත්තන්න. යන්තම් හරි ගියා. මෙන්න මේකත් මතක තියාගන්න. ඇලඩින් තමයි ලොක්කා. මොනවා? ආයෙමත් මේ විකාර නැටිල්ල පටන් ගත්තද? නැටුව හොඳටම ඇති. ඔයා පිරිමි ළමයෙක් දැක්කද කොණ්ඩේව වාගත්ත? නටනට ගියේ දැක්කද? ඇලඩින් මං දැක්ක ටික වෙලාවකට කලින් එයා ගෙවල් පැත්තට යනවා. අපි දෙන්නේ නම් තරගිට දුවමුද? මේ දැල දැන් වාට ඕනිද? මම ටිකකට අරගන්න. කමක් නෑනේ. අහා ඔයා පරාදයි. ජමිලා කොහෙටද මෙයා ගියේ? මට උදව් කරන්න බෝතේ. මේ නඩම නවත්ත ගන්න බෑ. මං දන්නවා. ඔය සපත්තු දෙකට ගුරුකමක් කරලා තියෙන්නේ. ඔයා බය වෙන්න එපා. මං ඔය ගුරුකම නැති කරලා දාලා ඔය සපත්තු දෙක කකුලෙන් ගලවලා දාන්නම්. හරි. රසාමා අසාමා බරූක්. වෙන එකක් කියලා බලමු. මසා ඩස්ලා බුරාග්. යන්තම්. ඒක වැඩ කළා. අම්මා. නෑ එහෙම නෑ මගේ. නෑ ඉන්න මේ ගුරුකම කැපෙනකන් මම ඔයාව අල්ලන් ඉන්නම්. ඔව් ඉන්න. නඩන්න බා. ඔන්න මේ පාර මවත් නඩනවා. ඔන්න අයියෝ මේ මොකද මේ? හරි. දැන් යන්න බෑ කොහෙටවත්. අපි දෙන්න මේ විදිහට නටන එක තව කොච්චරලා තියෙයිද බූතයා? හරියටම දන්නේ නැහැ. සදාකාලික වෙන්නත් පුළුවන්. මොකක්? නෑ මං කිව්වේ ලොකු කාලයක් යයි. ඔව්. එතකොට අපි දෙන්න මේ විදිහට දිගටම කාන්තාර නටනට යන්න ඕනද? චීනෙට වෙනකම්ම? මං දන්නවා කාලය ගෙවා ගන්න ක්‍රමයක්. බීලු කතා කියමු. බීලු? ඔව් කියන්න ඇයි කුකුල පාර හරහා පැන්නේ කියලා. එයාට ඕන පාරේ අනිත් පැත්තට යන්න. ඔයා එකට hina වෙන්න ඕනේ නැහැ. ජමිලා එකට hina වුනේත් නැහැ. ඒක නම් මාරු. ඇත්තටම ගොඩක් hina යනවා. ඒ වේලුවට මම ගොඩක් කැමතියි. ඔන්න මේක කතා ගන්න. එක තාප්පයක් අනිත් තාප්පෙට මොකද්ද කිව්වේ? මොකද්ද? කෙලවරේදී හම්බෙමු කියලා. නියම වේලු. hina කාලා පණ යනවා. දැක්කද? නටන එක නවතුණා. ඔයා දැන් නටන්නේ නැහැ. මොකද? තව දිගටම hina වෙන්න. දිගටම hina වෙන්න. එහෙනම් තව වේලු කතා කියන්න. ඇයි කියන්නේ ඔයා නිදා ගන්න ඇඳලකට යන්නේ? ඇයි? මොකද ඇඳ ඔයා ළඟට එන්නේ නැති නිසා. කලවල දාමු මේ කතරකාර බූට් දෙක. ඔන්න.
ඔයාව බේරගත්තේ මේ විහිළු කාර භූතයාගේ විහිළු වලින්. ස්තුති වේවා ස්තුති වේවා. මේක බලන්න නම් පුළුවන් දැන් හැබැයි අල්ලනවා නම් බොරු. ඕක මෙන්න මෙතනින් තියන්න. ඒකටත් ජප කරලා තියෙන්නේ. තේරුණාද? ඕක දැම්මොත් කොණ්ඩේ කොළ පාට වෙයි. ඉන්න. මට තව හොඳ විහිළුවක් මතක් වුණා. කියන්න බලන්න ප්‍රධාන ඇමතිගේ කොණ්ඩේ කොයි හරියද වැඩියෙන් තියෙන්නේ. නෑ කියන්න. එයාගේ ඔළුව පුරාම. උත්තම කුමාරිකාව. ඔය තියෙන්නේ මාළු සුප්ද? හරි. නියමෙට තියෙනවා. ඔන්න දැම්මා. මට හිතුණා ඔයා කුමාරිකාවක් නෙවෙයි කියලා. කවුද කිව්ව මම කුමාරිකාවක් කියලා?